මිනිස්සු යට වෙලා. ඒ අවතැන් වෙලා ඉද්දි උඩින් චොපර් ඇවිල්ලා ලනු දාලා. කවුද මිනිස්සුන්ව බේරගත්තේ? කවුද? අඩේ ජනකයියද? තිරිසනෙක් නේ අකෝ. මං කොහෙ බේරගන්නද? ගුවන් හමුදාවේ ලනු දාලා බේරගත්තේ. නියමයි මල්ලි බලාගෙන ඉන්න. මෙන්න මෙහෙම තමයි මිනිහෙක්ව බේරගන්නේ. ඒ ඌරු එකයි බලන් ඉන්න නැතුව මෙන්න මේක මේ කොන අල්ලගෙන පස්සට දාලා අල්ලගනින් ආන් හරි දැන් හිමීට ඔය ලණුවේ කොන අරගෙන ගහගනින් ඉන්නට ගැටයක් හොඳට තද වෙන්න ගහගන්න ආන් රයිට් දැන් හිමීට ඔය ගහ තව ටිකක් අද කරලා බදාගනි කෝකටත් උඹ බේරගෙන නෑ උඹ බේරගෙන ඈ ජනකය කරන්න වයින් නැති නම් පණ්ඩිතයා දැන් හිමීට අතෑරපන් හරි අතෑරලා හිමීට හිටගනි අතෑරපන් පිරිමි එක්ක දැන් මේ නිදහස ඉඳපන් දැන් නිදහස සම්බරව ඉඳපන් මම බලාගනින් ජනුක මොකක්ද යකෝ ජනකේ කර බලු වැඩේ අඩෝ නෑ බං ඒ මම එකෙක් එහෙම ලණුවක් දාලා බේරගත්තානේ බං අනේ නිකන් ඵලයක යන්න දැන් මේක ඉස්පිරිතාලේ අරන් යන්නත් එපේ හරිනේ බං ලණුව දාලා බේරගත්තේ මේ ලිඳේ ඉන්න එකෙක් නේ බං මේක මේ උඩනේ මේක මේ උඩ දෙක වැටලුණා එන්න මේක කරන්න බෑ ඉහළන ලද කුටයක්ය අටලෝ දහම එහි එක නනයක්ය මිනිසා විසින් උසුලා යන කණුවක්ය මරණය කුටය අකුලන පොඩි ඇන්නයක්ය කොහොම තමයි ඉතින් ජීවිතේ මොකද ඉතින් කරන්නේ ඒක නෙමෙයි සිකියුරිටි කම්පැනියෙන් එනවා කිව්වද ඔව් එනවා කිව්වා තව ටිකකින් එයි හරි බලමු හෙලෝ මේ වජිර මල්ශාලාවෙන්ද? ඔව් වජිර මල්ශාලාවෙන්. අර තුවක්කුව හොම්බේ වැදිලා නැති වෙච්ච සිකියුරිටි මහත්තයාගේ මිනිහ තාම ආවේ නැහැ. ඔව් ඒක මේ එම්බාම් එකේ තියෙන්නේ ඉක්මනට වෙනවා. ඉක්මන් කරලා ගේන්න වෙයි නැත්තම් මල ගෙදර කිසි ගතියක් නැහැ නේ මිනිහ නැතුව. හරි බොස හරි ඉක්මනට වෙනවා. ඉක්මනට වෙනවා. හරි ඉක්මනට ගේන්න. මල්ලි පොඩ එන්න. මොනවද බැනරද? බැනර. දෙක තුනක් මල ගෙදර ගහලා ඉතුරු ඉස්සරහ අපේ ගෙදර. ඒ මොකටද ඒ ගන්න? අපේ ගෙදර තමයි කෑම දෙන්නේ. එහෙනේ වැඩිපුර සැනගින්නේ. හරි. මල්ශාලාවෙන්ද? ඔව්. අර සිකියුරිටි මහත්තයාගේ මිනිහ තාම ගෙනාවේ නැහනේ. හරි. ඔයානේ දැන් කලින් කෝල් කරේ. එවනවා වැඩේ ඉන්නේ එවනවා මල ගෙදර ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ. මිනිහ විතරයි අඩු. හරි. එවනවා කියලා කිව්වනේ බොස. එවනවා. වැඩේ ඉන්නේ. හරි ඉක්මන් කරලා ගේන්නකෝ. හරි. මල්ලි. ඔතන පුඩු සෙට් කීයක් තියනවද? 10ක් විතර තියෙනවා දෙකක් මෙහෙ බාලා ඉතුරු ඔක්කොම ඉස්සර අපේ ගෙදරින් බාලා. ඒ අයියේ එහෙනේ කෑම දෙන්නේ. තේරෙන්නේ නැද්ද? වැඩිපුර සැනගින්නේ එහෙ. ගිහින් දානවා. මිනිහ ගෙනාවේ නැහැ නේද? මේ තමුසලාර සිකියුරිටියාගේ මිනිහ ගේන්නේ නැද්ද? ඕයි මේ ගේනවා මොකද තමුසර පාළුයිද ඕමි ගහන්නද මිනිහ? යකෝ මිනිහක් නැතුව මලගයක් කරන්න පුළුවන්ද? තමුසලා මිනිහ තියාගෙන මොන මගුලක් කරනවද ඔය? ඉක්මනට ගේනවකෝ මිනිහ මෙහෙට. හරි ඉදපන් පොඩ්ඩ ඉදපන්. මේ එනවා ඔහොම ඉදපන්. ඊයේලා කතා කරන්නේ. මිනිහ ගේනවා. මල්ලියේ පෙට්ටිය ගෙනහ. අනේ විවිධ තියන්න පොච්චිව ඇතුලෙන් තියන්න හරි පොඩ්ඩක් ඉන්න. කවුද අර මිනිහ හදිසි කියලා මට කෝල් කරේ? මම්මා. පොඩ්ඩක් එන්නකෝ. මෙහෙන්න. කෝල් කර මිනිහ නේද ඇහුවේ?
මේ තියෙන මිනිහ. අයියෝ අප්පච්චි අයියෝ ඒ මොකද යකෝ එම්බාම් කරලා නෙවෙයි ගෙනාවේ. එම්බාම් කරන්න ඔබ දුන්නද? ඈ කෝල් කර කර. එම්බාම් කරලා ඉන්නේ බෑ කොවිදිය. හරි දැන් එම්බාම් කරනවා. බය වෙන්න එපා. දැන් එම්බාම් කරනවා. මල්ලේ ඔය පැදුර ආයුධ පෙට්ටිය ගෙනහන්කෝ. එලා. දැන් අපිට මිනිහ විතරක් නෙවෙයි. මිනිහ එම්බාම් කරන්න හැටි බලන්න පුළුවන් ඈ. නෑ මෙතන කරන්න පායියා දෙන්න. අදිස්සි පොඩි දා. අනේ පුතුමල්ලි මෙතන නම් එම්බාම් කරන්න තියාගන්න එපා අප්පච්චිවත් මැරලා හොල්මන් කරන්න ඉඩ තියෙනවා ඒක නිසා ඔය අරන් ගිල වැඩේ කරලා දෙන්න මල්ලි හැබැයි ඉක්මනින් ගෙනත් දෙන්න. අනේ ඉක්මනින් ඕනේ නැහැ මල්ලි මට ඔයා ලස්සනට එම්බාම් කරලා හෙට බාර දෙන්නකෝ හැබැයි හෙට උදෙන්ම ගෙනත් දෙන්න. අනේ හෙට උදේ ඕනේ නැහැ මල්ලි ඔයා ලස්සනට වැඩේ කරලා ඔයාට පහසුලක බාර දෙන්න හැබැයි මිනිහ ලස්සනට එම්බාම් කරලා පෙට්ටියට දාන් මල් වඩන් ඇද්දලත් එක්ක එනකන් එකෙක් හරි කෝල් කරොත් අම්මපා අපනවා හොරේ. නෑ නෑ මල්ලි නෑ නෑ ඔයාට කවුරුත් කරදර කරන්නේ නැහැ ඔයා යන්න ඔයා යන්න ඒවා පෝෂදායිද? මූ මගුලක් නේ අහන්නේ බං. උඹලා මොනවද මේ කතාවේ? නෑ මේ අපි කතා වුණේ අයියේ මෙන්න මේ ඉස්සරහා මගේ අයිඩියා එකක් තියෙනවා තට්ටු 3ක් ගාලා කෙලින්ම තට්ටු 3 කෑම කඩයක් දානවා කෙලින්ම චීන පිවිතුරු චීනනේ පෝෂදායි චීන කෑම තමයි දෙන්නේ අයියේ. ඉතින් දන්නවනේ ජනක දෙයක් කිව්වොත් කෙලින්ම සුපිරි පරිතරෙන්න දෙනවා. ඉතින් අයියලා මොකද මේ දවස්වල කරන්නේ? අපිත් මේ කොළඹ රෙස්ටුරන්ට් එකක් ඕපන් කරන්න කියලා. හෙට යන්න නේද? අද පළවෙනි දනේවා. මොකද පොයියා